Hi guys, gaming YouTube channel වලට සුපිරිම සුපිරි වීඩියෝ එකක් අරගෙන ඇවිල්ලා තියෙනවා. අද මම අරගෙන ඇවිල්ලා තින්නේ ඔයාලා ගොඩ දෙනෙක් ඉල්ලපු වීඩියෝ එකක්. එහෙනම් වීඩියෝ එකට යන්න කලින් අනිවාර්යෙන් මතක නැතුව channel එක subscribe කරලා like එකක් දාගෙන යන්න. එහෙනම් වැඩි කතා ඕනේ නැහැ. අපි යමු අද වීඩියෝ එකට. හරි guys ඉතින් මම ඔයාලට කලින් කිව්වා වගේ මම අද ඔයාලට අරගෙන ආවිල්ලා තියෙන්නේ කොහොමද ලේසියෙම ඉන්දුනීසියානු account එකක් හදන්න කියලා. එහෙනම් ඔයාලා වීඩියෝ ඉවර වෙනකම් බලන්න. එහෙනම් අපි යමු අද වීඩියෝ එකට. අපි බලමු කොහොමද ලේසියෙම ඉන්දුනීසියානු account එකක් හදන්න කියලා. හරි guys ඉතින් ඔයාලට පේනවද දන්නේ ඉන්දුනීසියානු මේ ස්ක්‍රීන් එක කමක් නැහැ. ඉතින් අපි මුලින්ම ඉන්දුනීසියා account එකක් හදන්න යන්න ඕන Play Store එකට. ඔයාලා Play Store එකට මෙන්න මේ විදියට ගිහිල්ලා search bar එකේ search කරගන්න ඕන Indonesian VPN කියලා. එහෙනම් guys අපි search කරගමු Indonesian VPN කියලා. බලන්න search කරන හැටි යාළුවනේ. හරි guys Indonesian VPN කියලා search කරාම ඔයාලා ඔන්න ඔය වගේ තැනකට එවි. ඊට පස්සේ මම ඔය ඊතලෙන් දාලා තියෙන ඔන්න ඔය app එක download කරගන්න ඕනේ යාළුවනේ ඔයාලා. එහෙනම් guys අපි ඔය app එක දැන් download කරගමු. ඔයාලට පොඩි MB ප්‍රමාණයයි යාළුවනේ මේ app එක download කරගන්න යන්නේ. හරි guys ඉතින් දැන් app එක නම් download වෙලා ඉවරයි. එහෙනම් අපි බලමු මේ app එකෙන් කොහොමද Indonesian VPN එකක් හදාගන්නේ කියලා. මුලින්ම යාළුවනේ ඔයාලා මේ app එක open කරගන්න ඕන. ඔයාලා open කරගත්ත මෙන්න මේ විදියට තැනකට screen එකට ඔයාලා වැටේවි. ඊට පස්සේ යාළුවනේ ඔක allow දීලා ඔයාලට මෙතන පේන මැති යටම තියෙනවා මම මේ ඊතලෙන් ලකුණු කරලා පෙන්නන්න යාළුවනේ ඔයාලට. අන්න ඒ icon එක උඩ ඔයාලා touch කරන්න ඕන. හරි guys ඉතින් ඔයාලා ඒ icon එක උඩ touch කරගම ඔයාලා මෙන්න මේ වගේ තැනකට තමයි select වෙන්නේ. ඊට පස්සේ යාළුවනේ මම ඔය කළු පාටින් select කරන free කියන option එකට යන්න ඕන. ඊට පස්සේ යාළුවනාට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන උඩම තියෙන icon එකක් ඔය කළු පාටින් මම mark කරන icon එක උඩ ඔයාලා එකපාරක් touch කරන්න ඕනේ යාළුවනේ. ඔයාලා touch කරාම ඔන්න ඔය වගේ ඔයාලට ad එකක් play වෙවි පොඩි. ඒ ad එක පොඩ්ඩක් ඉවර වෙනකන් ඉන්න ඕනේ යාළුවනේ. Download today and get started. ඒ වගේම මතක් කරන්න ඕන අනිවාර්යෙන් මේ YouTube channel එක subscribe කරලා යන්න යාළුවනේ. ඊට පස්සේ ad එක ඉවරනට පස්සේ ඔන්න ඔය වගේ තැනකට ඔයා වැටේවි. ඊට පස්සේ ඔය screen එකේ තියෙන connect එක උඩ එකපාරක් touch කරාම ඔයා ඔන්න ඔය වගේ තැනකට select වෙලා okay දෙන්න යාළුවනේ. ඔයාලට පොඩි වෙලාවක් ඇතුළත මේක connect වෙවි යාළුවනේ. ඔයාලා connect වෙලාද කියලා බලා ගන්න පුළුවන් ඔයාලට. ඔයාලගේ ඔන්න ඔය කළු පාට මම mark කරන තැන නිකන් යතුරක වගේ පොඩි item එකක් තියෙනවා. අන්න ඒක තියෙනවා ඔයාලගේ VPN එක හරියටම connect වෙලා තියෙනවා යාළුවනේ. ඔය උඩ තියෙන icon එක යාළුවනේ නිකන් යතුරු කැරැල්ල වගේ. ඒ වගේම යාළුවනේ මේක කරනවා නම් ඔයාලට hotspot නැතුව normal data වලින් කරන්න ඕන. නැත්නම් මේ වගේ මේ වැඩේ සාර්ථකව කරගන්න බැරි වෙයි යාළුවනේ. ඊට පස්සේ ඔයාලා ඔකෙන් කට් වෙලා ඔයාලා ගේම් එකට ආයෙත් යන්න ඕනේ යාළුවනේ. ඒ වගේම යාළුවනේ ඔයාලට මතක් කරන්න ඕනේ මේක කරන්න නම් ඔයාලා අලුත් Gmail account එකක් හදාගෙන තියාගන්න ඕනේ යාළුවනේ. ඔයාලා දැනටමත් දන්නේ නැතිනම් Gmail account එකක් හදාගන්නේ කොහොමද කියලා දන්නේ නැත්නම් YouTube එකෙන් search කරලා Gmail account එකක් හදන්නේ කොහොමද කියලා දැම්ම බලා ගන්න. Gmail account එකක් හදන්න නැතුව යාළුවනේ මේක අපිට කරන්න බෑ. අලුත්ම Gmail account එකක් වෙන්න ඕනේ යාළුවනේ. ඊට පස්සේ යාළුවනේ මම මෙතනින් අලුත් Gmail account එකකට select වෙනවා. මම දැන් select කරගන්න යාළුවනේ අලුත් Gmail එක. හරි යාළුවනේ මම දැන් select කරගත්ත අලුත් Gmail එක.
ඔයාලා Gmail account එකක් ඔයාලා අලුතෙන් හදපු Gmail account එක select කරගන්න ඕන. මම ඒ select කරන එක පෙන්නුවේ නැහැ නැත්තම් ඉතින් ඔයාලා දන්නවනේ මේ Gmail account අරගෙන එක වෙනවනේ. ඊට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ icon මම මේ කලින් හදාගත්තු හින්දා ඔයාලට නිකන් වෙනස්ම විදියකට එනවා යාළුවනේ. මෙන්න මේ වගේ තමයි ඔයාලගේ ඉන්දුනීසියන් account එක හැදිලා තියෙන්නේ. ඒ වගේම යාළුවනේ මේක සුපිරි event සුපිරි account එකක් කියලා මේ ඉන්දුනීසියන් account එක කියන්නේ. ඔයාලට මේ ඉන්දුනීසියන් account එක හරියටම හැදිලාද කියලා බලාගන්නේ මම ඔය select කරන icon එක එතන ඉන්දුනීසියන් කියලා තියෙනවා නම් ඔයාලගේ ඉන්දුනීසියන් account එක හරියටම හැදලා තියෙනවා යාළුවනේ. ඔයාලට බලා ගන්න පුළුවන් මගේ මෙතන ඉන්දුනීසියන් කියලා තියෙනවා. ඒ කියන්නේ මගේ account එක හරියටම හදිලා තියෙනවා යාළුවනේ. මේ account එක නම් සුපිරිම වාසියක් යාළුවනේ. ඒ වගේම ඔයාලට බලා ගන්න පුළුවන් මේකේ සුපිරි ලොල් emote එක සුපිරි emote පොඩි ජෙම් ගානකට ගන්න පුළුවන් යාළුවනේ. අපේ සේවර් වල නම් සිංගප්පූරු සේවර් වල නම් ඒව රිටර්න් වෙන්නෙත් නෑ වැඩි යාළුවනේ. ඔයාලට බලා ගන්න පුළුවන් මේ heart එක ඒ emote එකම සුපිරියක් යාළුවනේ. ජෙම් 500ක වගේ පොඩි ගානකට ඔයාලට ගන්න පුළුවන්. ඒ වගේම යාළුවනේ අනිවාර්යෙන් channel එක subscribe කරලා මේ වීඩියෝ එක like එකක් දාලා යන්න යාළුවනේ. ඒ වගේම මේ වීඩියෝ එක ඔයාලට තේරුණාම පල්ලෙන් comment එකක් දාන්න. එහෙනම් හැමෝටම goodbye.